ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. අපි දකින සුබ සිහින මොනවද කියලා අද අපි බලමු. දිගටම හීන පලාපල ගැන දැනගන්න නම් අපේ channel එක subscribe කරලා තියාගන්න යාළුවනේ. හරි. අපි හැමෝම හීන දකිනවනේ. ඉතින් මේ දකින හීන අපි එක එක වෙලාවල් වලදීනේ දකින්නේ. දැන් අපි කතා කරන්න යන්නේ රාත්‍රී කාලයේදී දකින හීන ගැන. අපි මේ හීනත් කොටස් 5කට බෙදා ගන්නවා. පළමුවෙන්ම හවස 6යි සිට 8:24 දක්වා කාලය තුල දකින හීන ඉෂ්ට වෙන්න අවුරුද්දක කාලයක් ගත වෙනවා. රාත්‍රී 8:24 සිට 10:48 දක්වා කාලය තුල දකින හීන මාස 8ක් වගේ කාලයක් ගත වෙනවා. රෑ 10:48 සිට පාන්දර 1:12 දක්වා දකින හීන මාස 3ක් පමණ කාලය ගත වෙනවා. පාන්දර 1:12 සිට 3:36 දක්වා දකින සිහින මාසයක් පමණ කාලයක් ගත වෙනවා. පාන්දර 5:03 සිට උදේ 6 කියන කාලය තුල දකින හීන සැබෑවෙන්න දවස් 10ක් වගේ කාලය ගත වෙන්නේ. හීනයත් දුටු විට අපි කලබල වෙනවනේ. අපි කරන්න ඕන සුදුසුම දේ හීනයක් දුටු විට කලබල නොවී සිටීම. ඊටාම වැදගත්. හේතුව අසුබ හීනයක් නම් අපි දැක්කේ ප්‍රතිඵලය ඉක්මන් වෙන්න පුළුවන්. සුබ සිහිනයක් නම් අපි දැක්කේ අපේ ඒ සුබ සිහිනේ ප්‍රතිඵල අපිට හිමි නොවන්න පුළුවන්. සමහර අයට පාට වර්ග හීනෙන් පෙන්නවනවනේ. අපි බලමු එහෙම පාට වර්ග කිහිපයක හීන පලාපල. නිල් පාට ප්‍රශ්න අසීරුතා දුෂ්කරතා ළඟදීම අවසන් වේ. රතු පාට ඉවසීම ඉක්මනින්ම අවසන් වේ. කහ පාට ඔබේ ඉදිරි මඟ පැහැදිලි වේවි. තැඹිලි පාට ඔබේ කටයුතු කල් දැමීමට සිදුවීම. රෝස පාට නොසිතූ සාර්ථකත්වයක් ඔබට ළඟා වේවි. කළු පාට දුෂ්කරතාවලින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වේවි. කොළ පාට ළඟදීම පිටරට සවාරියක යාමට ඔන්න අවස්ථාව. සුදු පාට හැම දෙයක්ම හොඳින් සාර්ථකව සිදුවේවි. දම් පාට ඔබට බොහෝ කාලයක් සතුටින් ඉන්න ලැබේවි. අපි බලමු තවත් සිහින කිහිපයක පලාපල. සිහිනෙන් ගර්භණී කාන්තාවක් දුටු විට ප්‍රීතිදායක ආරංචියක් ඇසීමට ලැබීම. සිහිනෙන් දේදුන්නක් පායලා දුටු විට සතුට ධනලාභ හිමීමේ වාසනාව. ඒ වගේම සිහිනෙන් ඵල බර වූ ගසක් දුටු විට එහි තේරුම තමා ධනලාභ වස්තු හිමිවීම. ඒ වගේම සිහිනෙන් අපි දුටුවොතිත් බයිසිකල් පදිනවා. එහෙම නැත්නම් ඔබ බයිසිකල් පදිනවා සිහිනෙන් දුටුවොත් එහි තේරුම තමා තුන්දොස් කිපෙනවා. සිහිනෙන් අපි දුටුවොතිත් ශරීරය පුරාම ලේ ගලනවා. එහි තේරුම තමා සතුට වාසනාව හිමිවීම. ඒ වගේම සුදු ඇතෙකු දැක්කොතිත් සිහිනෙන් ගරුත්වය නම්බුනාම තත්ත්වය වාසනාවන්ත දරුවන් හිමිවීමේ පෙර නිමිති. ඒ වගේම පොලිස් බටයෙක් හීනෙන් අපි දැක්කොතිත් සතුට පූර්ණ ආරක්ෂාව ලැබීමේ පෙර නිමිත්තක් තමයි. සිහිනෙන් අපි දුටුවොතිත් විවාහක යුවලක් එහි තේරුම තමා සමගිය සතුට උදාවීම. සිහිනෙන් ඔබ දුටුවොතිත් රජවරු ඇමතිවරුන් එහි තේරුම තමා හදිසි ධනලාභ හිමීමේ වාසනාව. ඔබ සිහිනෙන් මීදුම දුටුවොත් එහි තේරුම තමා සැපත සතුට වස්තුව ලැබීමේ වාසනාව. දීකිරි සිහිනෙන් ඔබ දුටුවොතිත් එහි තේරුම තමා ධනලාභ හිමිවීමේ වාසනාව. ඔබ සිහිනෙන් භූතයෝ ප්‍රේතයින් දැක්කොතිත් එහි සමහර අයට සතුට ගෙන දෙන වගේම තවත් සමහර අයට අභාග්‍ය ගෙන දෙනවා. ඔබ සිහිනෙන් දුටුවොත් මගුල් පෝරුවක් එහි තේරුම තමා කරදර නැති වී වාසනාවන්ත කාලයක් උදාවීම. ඔබ සිහිනෙන් පරණ නටඹුන් සිහිනෙන් දුටුවොතිත් සතුට වාසනාව ලැබීමේ පෙර නිමිත්තක්. ඔබ සිහිනෙන් දුටුවොතිත් දිලිසෙන මැණික් මුතු ආභරණ වගේ දේවල්
වස්තුව ධනය ලැබීමේ වාසනාවන්ත පෙර නිමිත්තක්. සිහිනෙන් ඔබ දුටුවොත් මගුල් භෝජන හදිසි දුර බැහැර විනෝද චාරිකාවක් යාමේ වාසනාව උදා වෙනවා. ඔබ සිහිනෙන් දුටුවොත් මී මැස්සන් කෘමීන් වැනි සතුන් එහි තේරුම තමා වස්තුලාභ හිමිවීම. ඔබ සිහිනෙන් මල් පොකුරු ලස්සන මල් පොකුරු සිහිනෙන් දුටුවොත් එහි තේරුම උසස් පවුලකින් පෙම් සම්බන්ධතාවක් ඇති කර ගැනීමට ඇති වාසනාව. සිහිනෙන් ඔබ සුදු නෙළුම් මල් දැක්කොත් අසල්වැසි අනුග්‍රහයක් ලැබෙනවා. ඔබ හිතන්න ඔබ සිහිනෙන් ලස්සන රතු පාට මල් දකිනවා කියලා. එක වර්ගයේ රතු පාට මල්. ඒ රතු පාට මල් දකින්න එකේ තේරුම වන්නේ සතුට, කීර්තිය ඔබට හිමි වෙනවා කියන දේ. ඒ වගේම අපි හරි ආස මලක්නේ රෝස මල් කියන්නේ. මෙන්න මේ රෝස මල් ඔබ සිහිනෙන් දකිනවනම් එහි තේරුම වන්නේ සතුට, වාසනාව ඔබට නොඅඩු ඇති වෙනවා කියන දේ. ඒ වගේම තමා ඔබ රතු නෙළුම් මල් දැක්කොත් සිහිනෙන් ඒ නෙළුම් මල් දැකීමේ තේරුම තමා විවාහ බලාපොරොත්තු ඉටු වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තුවෙන් සිටින පෙම් සම්බන්ධතාවන් ඇති වෙනවා. ඒ වගේම නිල් මල් හීනෙන් දකිනකොට හිතේරුම තමා පරම්පරාගත ධනයක් ඔබට හිමි වෙනවා කියන දේ. බිලිඳු දරුවෙකු ඉපදිනවා ඔබ හීනෙන් දුටුවොත් සැප සම්පත් ඔබට ලැබෙනවා කියන දේ තමා එම හීනෙන් පවසන්නේ. ඒ වගේම ලස්සන ඉදුණු පැණි බේරෙන අඹ ඔබ දුටුවොත් සිහිනෙන් එහි තේරුම වන්නේ ධනය, ධනලාභ, සතුට ඔබට ඔබේ ජීවිතයට උදා වෙනවා කියන දේ. මෙවැනි තවත් සිහින පිළිබඳ තේරුම් දැන ගැනීමට අපගේ SB Travel YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් වටිනා සිහින පලාපල ගැන වීඩියෝ එකක් සමග අපි නැවත හමු වෙමු. ආයුබෝවන්.